දැන් අද හාමුදුරුවෝ ඒක නෙමෙයි වටාත්තක් ගන්න. මේ වටාත්තෙන් කොලේ ලියාලා වටාත්තේ ගහගෙන ඇහිලා කියනවා. මේ බුදුහාමුදුරන්ගේ ධර්මය කොහෙවත් කොලයක් බලාගෙන පොතකින් පතකින් ඉගෙන ගත්ත නොලෙජ් එකක් නෙමෙයි. තීකියාපදි කියන්නේ මේ කෙලෙස් කපන්න. ඒවා මේ ප ဋ ාණ හැටියට කියවා ඉන්න තියෙන එක නෙමෙයි කරන්න ඕන දෙයක්. අවසරයි ගෞරවනීය ආරතුන් වහන්සේ අනුසය ආස්කරන්න අනුස්සති වඩන්න ඕන කියලා ඔබ වහන්සේ පැහැදිලි කරනවා. අනුසය උපද්දවාගෙන එනකොටම ආසය බවට පත් වෙන්නට පෙර අනුස්සති වැඩුවොත් අනුස්සති 3ක් වඩන්න ඕන. දැන් මෙත්තානුස්සති, මරණානුස්සති, බුද්ධානුස්සති වඩන්න ඕන තරහක් ආවොත්. එහෙමයි. රාගයක් ආවොත් තණ්හානුසය උපදින අවස්ථාවට අසුභානුස්සති, මරණානුස්සති, බුද්ධානුස්සති වඩන්න ඕන. එහෙමයි. 3ම වඩන්න ඕන. එහෙමයි. එතකොට ස්වාමීනි මේ අනුසය නිසා සමුදේ සකස් වෙනවද? ඒ දෙක අන්‍යමන අනුසය නිසා තමයි සමුදය සකස් වෙන්නේ. එහෙමයි. අනුසය නූපදිනොත් සමුදය නිරෝධ වෙනවා. එහෙමයි. සමුදය නිරෝධ කළොත් වැය කරන්න දෙයක් ඉතුරු වෙන්නේ නැහැ. එහෙමයි. ස්වාමීනි තව ප්‍රශ්නයක් තියෙනවා. දැන් ඔබ වහන්සේලා ධර්ම දේශනා කරනකොට වටාපතක් පාවිච්චි කරනවානේ. ඔව්. ඒකට හේතුව මොකක්ද? ඒක මේ දැන් ඔය මේ කාලේ මැසි මදුරුව අරුමුන් සත්තුමුන් හිටියා. ඒකින්ද සමාජයට පෑන් තිබුණේ නැහැ ඒ කාලේ. මෙහෙම ගැහුවා. ඒක ඉතින් බුදුහාමුදුරුවෝ කිව්වා ඒක අනුදැනවට දාලා මෙහෙම වටාත්තක් ගන්න කියලා. දැන් අද හාමුදුරුවෝ ඒක නෙමෙයි වටාත්තක් ගන්න. මේ වටාත්තෙන් කොලයක් ලියාලා වටාත්තේ ගහගෙන ඇහිලා කියනවා. ඒකට අද වටාත්ත ගන්න. කොලයක ලියාගෙන ඇහිලා මේ වටාත්තේ අතේ ගහලා ඒක බලාගෙන බණ කියනවා. ඒව බණ නෙමෙයි, ඒව දහම නෙමෙයි. ඒව නිකන් මේ නොලෙජ් එක. එහෙමයි. එහෙමයි ස්වාමීනි. මේ බණ මේ බුදුහාමුදුරන්ගේ ධර්මය කොහෙවත් කොලයක් බලාගෙන පොතකින් පතකින් ඉගෙන ගත්ත නොලෙජ් එකක් නෙමෙයි. එහෙමයි. මේ ප්‍රශ්නවලට කිසිම ප්‍රශ්නයකට අපි මේ නොලෙජ් එකකින් දැනුමකින් නෙමෙයි උත්තර දෙන්නේ. එහෙමයි. මේක හේතුඵල ධහමට ණය විනයට බහා ගලපා අපි උත්තර දෙන්න ඕනේ. එහෙමයි. ඒක යෝ ධම්මෝ යෝ විනයෝ සෝභාසිතබ්බෝ. එහෙමයි. ස්වාමීනි තව ප්‍රශ්නයක් තියෙනවා. දැන් මම අහලා තියෙනවා මේ සේකියා පද කියලා જાතියක් ගැන. ඔව් සේක කියන්නේ මොකද? සේක කියන්නේ කෙලස් කපන එක. එහෙමයි. ඔය රාග දේශ මොහ කියන කෙලස් කපනවාට කියනවා සේක. එහෙමයි. දැන් මෙහෙම එකක් තියෙනවා. දැන් සෝතාපන්න ඵලයටපත් වුණ පුද්ගලයා එකයි. එහෙමයි. සෝතාපන්න ඵලයටපත් වුණාම සකදාගාමි මාර්ගයේදී, සකදාගාමි ඵලයේදී, අනාගාමි මාර්ගයේදී, ඵලයේදී, අරහන්ත මාර්ගයේදී කරන්නේ සේක. එහෙමයි. එහෙමයි. අරහත් ඵලයටපත් වුණාට පස්සේ නැසේක. එහෙමයි. කපන්න කෙලෙස් ඉතුරු වෙලා නැහැ. එහෙමයි. හිත පදන් වෙලා. එනකොටම කැපෙනවා. එහෙමයි. ඉබේම කැපෙනවා. ධර්මතාවයෙන්ම කැපෙනවා. ඉතින් ඒක නිසා දැන් අර සේක කියන එක තියෙන්නේ තීකියාපදි කියන්නේ මේ කෙලෙස් කපන්න. ඒවා මේ ප ဋ ාණ හැටියට කියවා ඉන්න තියෙන එක නෙමෙයි කරන්න ඕන දෙයක්. එහෙමයි. දැන් අද සේකියාපද ගිරවුවක පාඩම් කරගන්නවා. ඒ පාඩම් කරගත්තට හරියන්නේ නැහැ. ඔබ වහන්සේට දීර්ඝායු වේවා.